දුකයි මම යනවා. අප්පච්චිට දුකයි. හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න හුඟ කාලෙකට පස්සේ මම ආයෙත් අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක මම channel එක පටන් ගන්න මුල් කාලේ දැම්ම වීඩියෝ එක වගේම වීඩියෝ එකක්. ඉතින් ඔන්න අද මම හදන්නේ ගෙදර ඉඳලා ආයෙත් කැම්පස් එකට යන්න. ඇත්තටම කිව්වොත් මම ඇවිල්ලා හෝම් සික් එක තියෙන ළමෙක්. මොකද මම එහෙම කියන්නේ මම සතිය ගානේ ගෙදර එනවා. ඒකට හේතුව මම ඔයාලට ඉස්සරහා වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් මට ලෙක්චර් තියෙන්නේ සඳුදා දවල් නිසා මම හිතුවා ඉරිදා හවස් වෙද්දී කැම්පස් එකට යනවා කියලා. ඉතින් මම ටිකක් ගෙදරින් දවල් වෙලා තමයි ගියේ. ඉතින් යන්න කලින් කාමරේ තියෙන රෙදි ටික නවලා අතු ගාලා දාලා තමයි මම යන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවෙම මම හරිම ආදරෙන් මතක් කරනවා මගේ Chick Trails by ආශි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි channel එකට අලුත් කෙනෙක් නම් ඔයා සාදරයෙන් පිළිගන්නවා Chick Trails by ආශි YouTube channel එකට. ඉතින් දැන් මම හදන්න මම අරන් යන පොඩි ටික ලෑස්ති කරගන්න. ඉතින් මම සතිය ගානේ යන්නේ නැහැ කියලා මම ඔයාලට කියවනේ. ඒ නිසා මම මට අඳින්න සතියකට ඕන කරන ඇඳුම් ටික විතරයි අරගෙන යන්නේ. ඉතින් ඇත්තටම මට ගෙදරින් ආයි කැම්පස් එකට යන වෙලාව ලඟ වෙනකොට ඇත්තටම දුක හිතෙනවා. ඒක දැන් අවුරුදු 4ක් වුණත් මේ 4 වෙනි අවුරුද්ද වුණත් මට ඒ එදා දැනෙච්ච දුක ඒ විදිහටම දැනෙනවා. මම දන්නේ නෑ ඇයි එහෙම දැනෙන්නේ කියලා. හැබැයි ඉතින් කැම්පස් එකට ගියාට පස්සේ නම් එහෙම ලොකුවට දුක හිතෙන්නේ නෑ. දැන් ඉතින් ඊළඟට කරන්නේ මම දාගත්ත ඔක්කොම වල ටික නවල කරලා බෑග් වලට දාගන්න එක. ඉතින් ඔයාලට පේනවද දන්නේ නෑ මගේ මූණ නිකන් තැලිච්ච දෙහිලෙල්ලක් වගේ. මම දන්නේ නෑ ඇත්තටම. හැබැයි මම හිතනවා මට මේ යන්න මේ තරම් දුක හිතෙන්නේ අම්මයි තාත්තයි තනියෙන් ඉන්න නිසා. ඉතින් ඇත්තටම අපි සමහර වෙලාවට කියනෝනේ සාමාන්‍යයෙන් ගෑනු ළමයි හදන්නේ පිටට දෙන්න බලාගෙන කියලා. ඒ වුණාට මම නම් ඇත්තටම කවදාවත් මට එහෙම දෙයක් කරන්න බැරි වෙයි. මොකද ඒ තරම් මගේ හිත හයිය නෑ. මම ගිහිල්ලා සතියක් ඉන්නෙත් හරිම අමාරුවෙන්. මොකද මට ඉදෙනවා සෑහෙන්න මතක් වෙනවා. ඒ කියන්නේ කැම්පස් එක ඇතුලේ ඉන්නක මං කියන්නේ නැහැ එපා වෙනවා කියලා. ඒකත් හරිම සුන්දරයි. ඒ වගේ ඒ වුණත් අපිට ගෙදර මතක් වෙනවා. මං හිතන්නේ මේ අත්දැකීම කැම්පස් ඉන්න මට විතරක් නෙවෙයි විද්‍යාපීඨයේ ඉන්න ළමයි ගෙදරින් පිට ඉඳලා රැකියාවක් කරන ගෑනු ළමයි මේ හැමෝම මං හිතනවා මේ අත්දැකීම විඳිනවා ඇති. මොකද අපි තනියෙන් ජීවත් වෙනකොට අපේ හැමදේම අපි කරගන්න ඕන තනියම. තව කෙනෙක්ගේ සහායක් අපිට හම්බ වෙන්නේ නැහැ. උයනේ කරන එකේ ඉඳලා අපේ රෙදි ටික හොදගන්න තැන දක්වා අපි හැමදේම තනියම කරගන්න ඕන. ඉතින් අපිට හුරු පුරුදු පරිසරයෙන් මිදලා අලුත්ම පරිසරයක අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. සතිය දවසක මම කඩාගෙන ආව මල් ටිකක්. දැන් ඒ ටික පර වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් මම ඒ ටිකත් අයින් කෙරුවා. රෙදි ටික අයින් කරගන්න. ඉතින් මට ඇත්තටම මේ වීඩියෝ එක එඩිට් කරද්දි මතක් වුණේ
මම පුංචි කාලෙදී මගේ හැමදේම වගේ කරලා දුන්නේ මගේ අම්මා. ඉතින් අවුරුදු 15ක් 16ක් වෙනකම් මට තනියම මගේ ඇඳුමක් හොදගන්න, ඇඳගන්න මේ කිසිම දෙයක් කරගන්න බෑ. ඉතින් දැන් වෙද්දී අපි ටිකක් ලොකුයි. ඒ කියන්නේ ටිකක් නෙමෙයි ගොඩක් ලොකුයි. රෙදි බඳ ගන්න, කිඳා රෙදි සෝද ගන්න, උයන එක මේ හැමදේම අපිට දැන් තනියෙන් කරගන්න කාලය ඇවිල්ලා. ඉතින් රැකියාවක් කරන එක, අම්මා තාත්තා බලාගන්න එක, පවුලේ වගකීම් ගන්න එක, මේ හැමදේම මේ වෙද්දී අපි කළ යුතු දේවල් සහ කරන දේවල්. ඉතින් අපි ගොඩක් පුංචි කාලේ ඉක්මනින් ලොකු වෙන්න හිතුවා. දැන් හිතෙනවා ආයෙත් අපේ පුංචි කාලේට යන්න තිබුණා නම් ගොඩක් හොඳයි කියලා. මම හිතන්නේ හැඟීම මට විතරක් නෙවෙයි ඔයාලටත් දැනෙනවා ඇති. දැන් ඔයා මේ වෙනකොට කැම්පස් යන කෙනෙක් නම්, එහෙම නැත්නම් යන්න බලාපොරොත්තු වෙන, එහෙම නැත්නම් කැම්පස් එකේ වෙන මොකක් හරි කෝස් එකක් කරන්න කෙනෙක් නම් ඔයා ටී-ෂර්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඒකේ සයිස් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. මේක මීඩියම් වුණත් මට ගොඩාක් ලොකුයි. මම සාමාන්‍යයෙන් අඳින්නේ මීඩියම් වුණත් මගේ සයිස් එකට වඩා ගොඩක් ලොකුයි මීඩියම් සයිස් එක. ඉතින් ඔයාලා අනිවාර්යෙන් සයිස් chart එක බලලාම ඕඩර් කරන්න වග බලා ගන්න. කරලා ඉවරයි. මම සාමාන්‍යයෙන් යන්න කලින් මගේ බෙඩ් ෂීට් ඒ ඔක්කොම නමනවා. මොකද මම තව සතියකින් එන නිසා මේවට දූවිලි වහන්න පුළුවන්. කොණ්ඩේ සාමාන්‍යයෙන් චොට්ටක් ඉක්මනට අවුල් වෙන කොණ්ඩයක්. පොඩි බේබි හේර්ස් තියෙනවා. ඒ නිසා මම ජෙල් චුට්ටක් ගා ගන්නවා. ඒ වුණාට ඔයාලා නම් කවදාවත් ඒ දේ කරන්න එපා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ජෙල් වලට ස්ටොරිත් එනවා. ඒත් මම ගානවා මොකද මගේ කොණ්ඩේ ඉක්මනට අවුල් වෙනවා. අවුල් වෙනකොට අතර චූටි කෑලි ඉස්සිලා පේනවා. ඔයාලට දුකයිද මම යනවද? අප්පච්චිට දුකයි. අප්පච්චි දුකෙන් ඉන්නේ. එයාට දුකයි නේ. ඔව් යයි. මම කොහොමද දුකාවේ කියන්නේ? මම ඉතින් කියන්නේ මට ලොකු දුකයි කිව්වා. අප්පච්චිද කියන්නේ? ඔව්. මං කියන්නේ යාගේ අධ්‍යාපන කටයුතු වලට බාධා වෙන්නේ කියලා. අපරාධනේ මන් දුරම කැම්පස් එක දැම්මේ. ජීවිතේ විදිහේ හිතුවා ඒ දෙකේ දුර කැම්පස් එක ආයේ මාස ගානක් ඉන්නේ. ඒකට එනවා සතියෙන් එනවා. හරි වතුර බෝතලේ දාගත්තා. ඉතින් ඔය තියෙන අපේ ගමේ පාර. ඉතින්
මෙහෙම ඇවිල්ලා බස් එකට නැගලා මම යන්න පටන් ගත්තා. ඉතින් එතනින් පස්සේ නම් මම ලොකුවට වැඩි වීඩියෝස් ගන්න ගියේ නැහැ. මම කැම්පස් එකට ආවා. ඇත්තට මේ vlog එකේ බලන්න තරම් එහෙම ලොකු දෙයක් නෑ, මම ඒක දන්නවා. ඒ වුණත් ඉතින් හැමදාමත් වගේ මගේ වීඩියෝස් එක එකතු වෙන ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක බලලා ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. බයි.